මේ Google ෆෝ එකේ අප්ඩේට් එකත් එක්ක ටික ටික ප්‍රශ්න වෙලා තිබ්බා. ගෲප් එකේ ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් කරන පේජ් උත් නවත්තලා තිබ්බා මේ පුරුදු විදියට කරගෙන යන්න බැරි නිසා. ඒක ලොකුට හිතන්න එපා. පොඩි පොඩි වෙනස්කම් ටිකක් නෙවෙයි. ඒකට එක එක විදියට විසඳුම් හොයාගන්න පුළුවන්. මේ එකක් තමයි ඉමේජ් එකක් හදලා ඒ ඉමේජ් එකෙන්ම වීඩියෝ එක හදන විදිහ අපි කියලා දීලා තිනවා. ඒ විදිහට වැඩ කරපු ළමයින්ට ඒ විදිහට ආයෙ දිගට වැඩ කරන්න බැරි වුණා කියලා කිව්වා. මොකද හදන ඉමේජ් එකට දීලා වීඩියෝ එක හදද්දී ඒ ඉමේජ් එක වගේ නෙමෙයි වීඩියෝ එක හැදෙන්නේ කියලා කිව්වා. ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් තිබ්බා. මෙන්න මේ වීඩියෝ එකෙන් ඒ ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙනවා. ඊළඟ එක තමයි එක්ස්ටෙන්ඩ් කරන්න බෑ. දැන් අර කියන්නේ වීඩියෝ එක දික් කරන්න බෑ. තප්පරටේ ඒ හින්දා ඒකට කරන්න තියෙන විසඳුමත් අපි කලින් වීඩියෝ වල දීලා තියෙනවා. තප්පරටක් හදලා ඊළඟ තප්පරට ආයෙ හදලා ඔකේ ලීටරන් ජොයින් කරන එක. ඒ විදිහට දිගටම කරගෙන යන්න පුළුවන්. ඒවා කලින් වීඩියෝ වල කියලා දීලා තිනවා බලන්න. ආයෙ බලා ගන්න අමාරුයි වගේ නම් ආයෙ කියන්න තව වීඩියෝ එකක් කරමු. දැන් මේ වීඩියෝ එක බලන්න. මේක කරන්නේ ඔයා හදන ඉමේජ් එකට අදාළව වීඩියෝ එක ඒ විදිහටම හැදෙන විදිය. දැන් ෆ්ලෝ එකේ සාමාන්‍යයෙන් දුන්නාන් පස්සේ පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ වුණාට ඒ විදිහටම හදාගන්න ක්‍රමයක් ෆ්ලෝ එක ඇතුළෙම තියෙනවා. ඒක ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරලා තියෙන්නේ. Thank you. හරි වැඩි පටන් ගමු. ඔන්න මම පටන් ගන්නකොට මම මේකට කියන්නේ වතුර කිලෙල ඉන්න මිනිස්සෙකුට ජීසස් ඇවිල්ලා උදව් කරන හෙල්ප් කරන වීඩියෝ එකක් හදමු කියලා. මම මේක එක්ස්ටෙන්ඩ් එක කරන්නේ නැහැ. අපර 8 වීඩියෝ එකක් තමයි කරන්නේ. මොකද එක්ස්ටෙන්ඩ් එකත් පෙන්වන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. මේක විනාඩි 5කටත් වැඩිය වීඩියෝ එක දික් වෙන හින්දා. ඒක අපි ඊළඟ එකේදී කතා කරමු. අපි මේකේ කතා කරමු තප්පර 8ට හදන විදිය. මම මේ ජීසස් කියන තැන නතර කරගෙන ඉන්නේ පොඩි දෙයක් කියන්න. ජීසස් වගේ ඉනිෂියල් වැඩ කරනකොට ටිකක් පරිස්සමෙන් වැඩ කරන්න. මොකද මම බෞද්ධයෙක් විදිහට කියන්නම්. මම බෞද්ධයෙක් විදිහට වැරදි දෙයක් බුදුහාමුදුරන්ගේ අපි කවුරු හරි දැක්කොත් එතන අදාළ නැති විදිහට වැරදි විදිහට යූස් කරනවා දැක්කොත් අපි රිපෝට් කරනවා. ඒ වගේ තමයි තව කෙනෙක් මේක ජීසස් වගේ දෙයක් වැරදි විදිහට යූස් කරනවා දැක්කොත් එයාට තරහ යන්න පුළුවන්. තව ආගම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වලදී රිපෝට් කරලා ඔයාගේ පේජ් එකට රිස්ක් එකක් එන්නත් පුළුවන්. ඒ හින්දා ඒ වගේ වැඩ කරනකොට පරිස්සමෙන් වැඩ කරන්න. පොලිටික්ස් මේ වගේ ඉනිෂියල් වැඩ කරන එක හරිම අවදානම්. ඒකත් මතක තියාගන්න ඉතුරු ටික අහගමු. මම ටයිප් කරපේක වා කියවන්න මම කියවන්නේ නැහැ. ෆොටෝ ෆ්‍රොම්ට් එකක් සහ වීඩියෝ ෆ්‍රොම්ට් එක තමයි මම ඉල්ලන්නේ. මට මේක තප්පර 8ට වැඩි දික් කරගන්න ඕන නම් ෆොටෝ ෆ්‍රොම්ට් දෙකක් සහ වීඩියෝ ෆ්‍රොම්ට් දෙකක් දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. ඒවා කලින් කියලා දීලා දෙනවා පාඩම් වල බලන්න. මම ටක් ගාලා කියවගෙන යන්නේ මේක ඔක්කොම දේවල් තේරුම් කරන්න ඕනේ හින්දා. කංකරච්චරයක් වගේ දැනේද දන්නෙත් නැහැ. හරිද? ඒ හින්දා බලාගෙන ඉන්න පුළුවන් නම් අහගෙනත් ඉන්න. ඒක හොඳයි. ওই විදිහට හදනවා. දැන් අපි කලින් අපිට ප්‍රශ්නයක් තිබ්බේ නෑ. අපි ෆොටෝ ෆ්‍රොම්ට් එක දීලා අර ස්ටාර්ට් කියන බොක්ස් එකට ඒ ෆොටෝ එක සිලෙක්ට් කරලා වීඩියෝ ෆ්‍රොම්ට් එක දුන්නාම ෆොටෝ එකට අදාළව ලස්සනට ඒ ෆොටෝ එකේ තම්බ්නේල් එකටම වීඩියෝ එකත් පටන් ගන්නවා. ඒ වුණාට අලුත් අප්ඩේට් එකත් එක්ක ඒක එහෙම උනේ නෑ. පොඩ්ඩක් වෙනස් වෙලා තිබ්බා. අලුත් අප්ඩේට් එකේ වෙලා තිබ්බා වල තමයි ස්ටාර්ට් කියන බොක්ස් එකක් තිබ්බේ නෑ. පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා මේක හොයාගන්න ඕනේ. හොයාගන්න බැරි නෑ. මේක හොයාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව පරණ විදියටම වීඩියෝ එක හදන්න පුළුවන්. පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා එච්චරයි කතාව. ඔන්න මම ඇප් එක ඕපන් කරගත්ත Google Chrome. මම යන්නේ සයිට් එකෙන් නෙවෙයි දැන් ඇප් එකෙන්. මම නිව් එකක් ගත්තා. ඉමේජ් එක අර පරණ විදිහටමයි ඉමේජ් සයිස් ඉමේජ් ඔක්කොම සිලෙක්ට් කරන්න පුළුවන් මෙතන. ප්‍රොම්ප්ට් එක මෙතනින් තිබ්බා. පේස්ට් කරා සෙන්ඩ් කළා. හරිද? ඔන්න මම ෆොටෝ එකක් දැන් හදන්න පටන් ගත්තා. දැන් මේක ගොඩක් අය දාලා තිබ්බත් අපර 8ට වැඩි එක්ස්ටෙන්ඩ් කරන්න බෑනේ කියලා. ඇත්තටම දැන් එක්ස්ටෙන්ඩ් කරන්න මේකේ ඔප්ෂන් එක නැහැ. නැති වුණාට මේක අපිට අර පුරුදු විදිහට ක්ලිප් දෙකක් හදලා එළියට අරගෙන ඉන්ෂොට් කැප්කට් වගේ එකට දාලා ජොයින් කරන්න පුළුවන්. මම මේ වීඩියෝ ෆ්‍රොම්ට් එකත් කොපි කරගන්නවා කතා කරන අතරතුර එහෙම කරන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන ලොකුවට හිතන්න යන්න එපා. ඒක කරගෙන යන්න පුළුවන්. එතකොට දෙවෙනි ක්ලිප් එක හදනකොට ගැටලුවක් වෙලා තිබ්බා. පළවෙනි එකේ කැරක්ටර් එකම දෙවෙනි එකට එන්නේ නැහැ කියලා. ඒකත් ඉතින් ChatGPT එකටම කියන්න පළවෙනි එකට අදාළ සේම් කැරක්ටර් එකම දෙවෙනි ප්‍රොම්ප්ට් එකටත් දෙන්න කියලා කියන්නේ එච්චරයි. ඒක මහ ලොකුට හිතන්න දෙයක් නෙමෙයි. අන්න වෙනදා අපි යෝග කරන්නේ වැරදි විදිය මම මුලින් පෙන්නන්නේ ඒක අමතක කරන්න මේ වැරදි විදිය කරන එක ඔලුවට ගන්න එපා. වැරදි එකත් කරලා පෙන්නනම තමයි හොඳට ඔලුවට මතක හිටින්නේ. අර ලයිබ්‍රරි කියන එක ලයිබ්‍රරි කියන එකට ගිහිල්ලා ෆොටෝ එක සිලෙක්ට් කරලා ඉමේජ් කියන එක මේ වීඩියෝ කියන එක මෙතනින් සිලෙක්ට් කරලා මම මේක සෙන්ඩ් කරනවා. සෙන්ඩ් කරාම ඒත් වීඩියෝ එකක් හැදෙනවා. හැබැයි මේ හැදෙන වීඩියෝ එක මේ ෆොටෝ එකට අදාළම නෙවෙයි හැදෙන්නේ. ඔන්න මම ආයෙ පාරක් කියනවා. ඒ විදිහට ලයිබ්‍රරි එකට ගිහිල්ලා ෆොටෝ එක සිලෙක්ට් කරලා වීඩියෝ ෆ්‍රොම්ප්ට් එක කොපි කරාට පස්සේ ඒ හැදෙන වීඩියෝ එක පළවෙනි අපි හදපු ඉමේජ් එකේ තම්බ්නේල් එකට ගැලපෙන්නේ නැහැ.
පොඩි වෙනස්කම් තියෙනවා. සමහර විට කැරක්ටර් එක වෙනස් වෙන්නත් පුළුවන්. දැන් තේරුණානේ කියප එක ඒ විදිහට කැරක්ටර් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා මම ඊළඟ ඔන්න ඔය කෑල්ලේදී ඊළඟ තප්පරේදී ඔයාලට බලතැගේ හරි විදිහට කරන විදිහ. මම මේ වැරදි එක කරලා පෙන්නුවේ ඔයාලගේ ඔළුවට මේක හොඳට යවන්න ඕනේ හින්දා. ඒ හින්දා පටල ගන්න එපා. මේ කරන පාර්ට් එක බලන්න ඔළුවට ගන්න එපා. මම මේ වැරදි එක විතරයි මේ කිව්වේ. මේ කියන පාර්ට් එක ඔයාගේ ඔළුවට දාන්න ඕනේ හින්දායි මම මේක කරලා පෙන්නන්න ඕනේ. නැවත වතාවක් කියනවා මම මේ කරන පාර්ට් එක වැරදි මේක කරන්න එපා. මම මේ ඔයාගේ ඔළුවට දාන්නේ. දැක්කනේ පළවෙනි හදපු ෆොටෝ එක මේ පැත්තේ තියෙනවා. ඒකට අදාළව ඇදිච්ච ඉමේජ් එක මේ පැත්තේ තියෙනවා. වැඩ කරලා අපිත් එක කලින් වැඩ කරලා පුරුදු අය දන්නවා ඉමේජ් එකේ විදිහටමයි මේ වීඩියෝ එකත් පටන් ගන්න කියලා. නමුත් මෙතන ඉමේජ් එකේ විදිහට නෙමෙයි මේ වීඩියෝ එක පටන් ගන්න තිබුණේ. දැක්කනේ මේක වෙනස්. මම මේ ප්ලේ කරලා පෙන්නන්නේ හැදිච්ච වීඩියෝ එක. දැන් එතකොට අපි හරි විදිහට හැදුවා නම් අනිවාර්යයෙන්ම අර මුල් ෆොටෝ එකේ විදිහට අර පටන් ගන්න ජීසස් ඉන්නවා, මිනිස්සයා ඉන්නවා. ඒ දෙක මොකද ওই විදිහට ඔය වලාකුළු ওই විදිහටම තියෙන එක එන්න ඕනේ. ඔන්න ඔතන ෆොටෝ එක මම සිලෙක්ට් කරා. ෆොටෝ එක ටච් කරා. යට තිබ්බ ඇනිමේට් පස්සට අරන් බලන්න ඕගොල්ලෝ. මම කරනවා ස්පීඩ් වැඩි හින්දා මට කියන්න පරක් වෙනවා. ඉමේජ් කියන එක ටච් කරා. ඉමේජ් කියන එකට ටච් කරා. ඉමේජ් කියන එකට ඇනිමේට් කියලා බොක්ස් එකක් ඕපන් වෙනවා. ඒ බොක්ස් එක ටච් කරපු ගමන් ප්‍රොම්ප්ට් එක කොපි කරන්න තව බොක්ස් එකක් ඕපන් වෙනවා. ඒ බොක්ස් එකට chat GPT එකේ තියෙන වීඩියෝ ප්‍රොම්ප්ට් එක ගෙනහැල්ලා කොපි කරලා පේස්ට් කරලා සෙන්ඩ් කරන එකයි කළේ. ඒක තමයි හරි ක්‍රමේ. මම කටින් කියප එක පැහැදිලි නැත්තම් පස්සට අරගෙන වීඩියෝ එක බලන්න කරන විදිය බැලුවෙන් පස්සේ මේ කියනට වැඩිය ඔළුවට යනවා. දැන් අපි බලන්න ඕනේ අර පළවෙනි ඉමේජ් එකේ විදිහටම මේ හරි විදිහට කරපු වීඩියෝ එක ඇවිල්ලාද කියලා. දැන් එතකොට මැද තියෙන එක වැරදි. දැන් මැද තියෙන එක වැරදි නම් දැන් හැදෙන එක හරියන්න නම් කොහොමද හරියන්න ඕනේ? පළවෙනි ඉමේජ් එකේ තියෙන ෆ්‍රී විව් එකම මේ දැන් හරියට හදන වීඩියෝ එකේ ෆ්‍රී විව් එකේ තියෙන්න ඕනි. තාම ඇවිල්ලා නැහැ. මම මේ එන්න කලින් කතා කරන්නේ මේ විදිහටම ආවනම් මේක හරි. හරිද? එතකොට ඕගොල්ලන්ගේ කැරක්ටර් මාරු වෙන ප්‍රශ්න, ඒ ඔයාගේ ඔළුවේ තියෙන අදහස නැති වෙන ප්‍රශ්න කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. අර කලින් Google Flow එකේ වැඩ කරපු විදිහටම මේකෙත් වෙනවා. ඔන්න දැන් අන්න හරි. දැන් ඇවිල්ලා තියෙනවා මම කියපු විදිහටම අහසේ වලාකුලක්වත් වතුර බින්දුවක්වත් වෙනස් නොවි ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඔන්න බලන්න කැරක්ටර් දෙක ඒ විදිහටම ඉන්නවා. ඔන්න වීඩියෝ එක ප්ලේ කරලා පෙන්නනවා. වීඩියෝ ප්ලේ කරාම Please Lord save me. හරියටම තියෙනවා. දැන් තේරුණානේ ප්‍රශ්නෙට විසඳුම. ඒ හින්දා channel නවත්තනවා Google Chrome එක වුණා නම් මනම් කියලා වැඩ නවත්තන්න ලෑස්ති වෙන්න එපා. දිගටම වැඩ කරන්න. දවස් ටික රීල් එකක් හරි දාන්න. කොහොම හරි ගොඩ යන්න ඕනේ. ජය වේවා.